ඉස්සරහ. Ali. Hi. වෙල්කම් ගයිස්. ඉතින් අද සනස සමිතියෙන් ඩේ අවුට් එකට ඇවිල්ලා ඉන්නේ අම්මලා අයියලා ඔක්කොම ඉන්නවා. ඉතින් අද vlog එකෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ අන්න එක තමයි. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ පොඩ්ඩක් රත්නපුරේ පැත්තට වෙන්න. පන්සලේ නම නම් දන්නේ යනවා කියන හොටෙල් එක තමයි විජය හොලිඩේ ඇන්ඩ් රෙස්ටුරන්ට් මං හිතන්නේ. ඉතින් අද vlog එකෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ සම්පූර්ණ ඩේ අවුට් එකක් කොහොමද වෙන්නේ. ඉතින් මේකෙන් බස් 4ක් ඇවිල්ලා තිනවා. මං හිතන්නේ ආසන්නව 200කට වැඩිය කට්ටිය ඉන්නවා. ඉතින් අද අපි බලමු මොකද වෙන්නේ කියලා. අපේ අම්මා ගෙදරින් කෑම හදන් එන්නම් කියද්දි කඩෙන් කමු කියලා ආවා. දැන් ගෙනල්ලා බස් එක නවත්තපු තැන කන්න කඩයක් නෑ. අම්මා බයින හොගාලා. දැන් මේ මෙතන ළඟපාත කඩයක් තියෙනවා. එතෙන්ට යනවා. මොනවද කන්න තියෙනවද කියලා බලන්න. අම්මලා කියන දෙයක් කවදාවත් නොකර ඉන්නවා පේනවනේ. ඉතින් එතන තිබ්බ කඩෙන් මට උදේට කන්න බනිස් වගේ දේවල් ටිකක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් පන්සලේ ඉඳන් තමයි අපි උදේට කෑම කෑවේ. හැබැයි එතන කඩෙත් වහලා තිබ්බනම් තමයි මට විසුමක් වෙන්නේ නැත්තේ. බයිද? බයිද? ආ. මේ වල්පන් කාලි ඉවරයි නේද? එන්නේ කාලි ඉවරයි නේද? ආගේ නාචි ගංගා නාචි කොට ගංගා අනේ ආජ්ජුව ගන්නකෝ අනේ හිනාවෙන් හායි කියන පුතේ හායි කියන Ali. හායි කාලා ඉවරයි. ආයි යන්න හදන්නේ බස් එකට. සේරම කට්ටිය කාලා බිලේ වුණාට පස්සේ අපි ආපහු විජේ රිසෝට් එකට යන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් පන්සලේ ඉඳන් හොටෙල් එකට දුර තිබ්බේ පැය භාගයක් වගේ. දැන් ආයි යන්න හදන්නේ යන්න ආයි කියන්නේ හොටෙල් එකට යනවා. ගයිස් හොටෙල් එකට ආවිල්ලා ඉන්නේ. වෙල්කම් ටු හොලිඩේ රිසෝට් අරගෙන මොකද ඔයාලට කියන්නේ ඉතින්? කියන්න ගොඩක් දේවල් ඇත. කියන්න හිතන්නේ නැත්නම්. කියා නිම කිරීමට නොහැක. ඒක කොටේද වැද. මං උඹ හෙව්වේ දන්නේ නැති ගානට කැමරාවල් ළඟ ඉඳන් කියන්නේ මේ vlog එකක් ගන්න බෑලනේ පස්සේ කොහෙද යන්නේ? අපි ආවා සනස ට්‍රිප් එක. මොහර මේ යාර දාගිලා බැදලා නේ ඒ දරර බයික් එක විදිහ ගන්න. ඔව් හැම ගානම මම බැදලා ඉන්නේ. මේ ආතේ තියන් ඉත. ගියපු ගමන් දකින්න පුළුවන් උනේ නිල්ම නිල් පාරේ ලස්සන ස්විමින් pool set එක. තේරුණ විදිහෙන් නම් කොච්චර කට්ටිය ආවත් මේ රිසෝට් එකේ ඉන්න ඕන් තරම් ඉඩ තියෙනවා. යන්න තනියෙන් බැලේ. චනු බැලේ. බැලේ. පොඩි ළමයි එන්නලු. පොඩි ළමයි එන්නලු යන්න. යස් බයි. අතන යන කට්ටිය කතා කරමු. ගයිස් මෙන්න මේක තමයි ලොකේෂන් එක. අවුලක් නැහැ. සුපිරි පූල් දෙකක් තියෙනවා. වොලිබෝල් ගහන්න වගේ තැනක් තියෙනවා. තවයි ෆොටෝ ගන්න ලොකේෂන් ටිකක් තියෙනවා. පට සෙට් එකක් ඉන්නවා. බලමු මොකෙන්ද කියලා. ඔන්න ගියපු ගම වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. කියන්න වරදක් නෑ. ඉතින් ඒකත් රහට තිබ්බා. සුපිරි කියලා කියන්න. සුපිරි. වෙල්කම් ඩ්‍රින්ක් එක සුපිරි. රීමේක් කොහමද සුපිරි. ගියපු ගමන් ඉතින් කට්ටිය ඔක්කොම එක්කහුව කරලා හොටෙල් එකේ එක්කෙනෙක් ඇවිල්ලා හොටෙල් එක ගැන විස්තර කිව්වා. ඒ කියන්නේ මේ වගේ ස්පෝර්ට්ස් කරන්න පුළුවන්, මේ වගේ තැන්වල ඇවිදින්න පුළුවන්, හොටෙල් එකේ මේ වගේ දේවල් තියෙනවා කියලා සවිස්තරාත්මක විස්තරයක් දුන්නා. දමිදු ගයිස් පාට පෙන්වන්නේ ස්වභාවික ජල තටාක.
අපිට චේන්ජ් කරගන්න ඇඳුමක් තිබ්බේ නැති හින්දා ඉතින් අපි ගියා නැචරල් පූල්ස් බලන්න. හරි මම නම් මුලින්ම අපි වටේ පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් පරක් වුණා. කොහොම හරි කට්ටිය ඇවිල්ලා ටීම් වලට බෙදෙන ගමන් තමයි හිටියේ. ඔය අපි දිනකට කෑ ගහන්න අපි දිනකට ටීම් එකකට යන්න කියලා. අනිකේ ඔයා ගන්න මේකට අනිකේ දිනකට විතර මේ කියන්නේ පර්ධන කට්ටිය හැමදේම හොයනවා. එදාම ඉතින් අපිට ඒකට පොඩි උන් ඉන්නේ ඔක්කොම. තාසයක් ගන්න මේ මුවාව 18ක් ඉන්නවා. ඉතින් අපේ කණ්ඩායමේ හිතපු නැති විදිහට නායකයාට සෙට් උනේ මාව කට්ටියම එක්ක හුලා මට යන්න කිව්වා. අම්මේ ඉතින් පළවෙනි තරඟ දෙකම වගේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ තරඟ දෙකම වීඩියෝ කරගන්න පුළුවන් විදිහට තිබ්බ තරඟ නෙමෙයි. ඉතින් කොහොම හරි පළවෙනි තරඟේ අපි දෙවෙනියා වුණා. දෙවෙනි තරඟේ පළවෙනියා වුණා. දෙවෙනි තරඟේ පළවෙනියා වෙලා මට පොඩ්ඩක් කතා කරන්න කිව්වා නායකයා විදිහට. ඉතින් කොහොමද මයික් එක වැඩ කරේ නැහැ. චෙක් පස්සේ කියන්නේ ගහන්නේ නැහැ. කමෙන්ට් එකේ කියපන්. චෙක් නෑ. හරි අපි මේක ඇන්නේ නෑ හරියට. චෙක් කියපන් එතකොට ඇන්නේ. හරි අපි තා හොඳටම කරේ. යන්න. මං හිතන්නේ ට්‍රාන්ස්මීටර් එක තිබ්බ තැන ඉඳන් මයික් එක තිබ්බ තැනට තියෙන දුර වැඩි හින්දා වෙන්න ඕන. ඒ ලයින් එක ක්‍රොස් කරන අය තමයි දිනන්නේ. තේරුණාද? මෙතන ඉඳන් අර පැත්තට යන කට්ටියට ආපහු එන්න බෑ. මේ පැත්තට එන්න බෑ. වෙන බස් එකේ යන්න ඕනේ. අන්ත තේරුණාද? ඔක්කොම එන්න ටීම් එක අපේ ටීම් එකට කියන්න ඔයා. ඒකනේ. නේ අපේ කට්ටිය එන්නේ. අපේ 10 පොඩ්ඩක්. 10ක් හොයාගන්න 10ක් හොයාගන්න. අපේ 10ක්. මේ 10 අංගල තුන්ද? යන් ඔයා ඉන්නවා. මේ යන සෙට් එක පොඩ්ඩක් පැත්තකට වෙන්න. නෑ එහෙම බෑ. මිස් කරලා යන්න ඕන. ඔය දෙන තැන ඔය පැත්ත. වඩත් නැගි. අවුල නැද්ද? හරි 10ක් ඉන්නවද? කීයක් ඉන්නවද? 8යි 9යි 10ක් ඉන්න අවුලක් නැද්ද? තව යන්න ආස කවුරු ඉන්නවනේ යන්න. එන්න ඉතින් මේ ගේම් එකේ මොකද්ද වෙන්නේ කියලා මං හිතනවා ඔයාලට වීඩියෝ වලින් හොඳටම තේරෙනවා ඇති කියලා. ඒ වගේම වම දකුණ විදියට කෑ ගහලා ඒ ස්ටෙප් එකට තමයි කකුල උස්ස උස්ස ගියේ. මං ඩැනීව පිටිපස්සට දැම්මේ ඩැනී කකුලක් උස්සපු ගමන් අර ගෑල් ළමයිගේ කකුල් ටිකත් ඔටෝ මිස් වෙන හින්දා. ඉතින් හිතුවා වගේ වැඩේ සාර්ථක වුණා. අපි පස් දෙනා එහා පැත්තට යනකම්ම පටන් ගත්ත සෙට් එකෙන් අපිට තරගයක් දෙන්න කට්ටියක් හිටියේ නැහැ. ඔයාලා ලෑස්ති වෙන්න. පුණා වම දකුණ වම දකුණ. කෙලින්න ඇඟට බරන්න එපා. කොහොමරි මං අපැත්තේ හිටපු ඉතුරු පස් දෙනා, ඒ කියන්නේ කොල්ල පස් දෙනා දැම්ම එහා පැත්තට. ඉතින් ඒගොල්ලොත් අවුලක් නැතුව කියපු විදියට වැඩේ බැලන්ස් කරන් හිමීට ඉස්සරහට ආවා. කොහොම හරි අපිටත් මේ තරගේ ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණා. අඩ අපි දියමු ලීග් එක බලන්න. बोले दा ओय बोले दा ගේම් එක ස්ටාර්ට් කරාට පස්සේ එහා පැත්තේ තියෙන බෝල ගේන්න ඕනේ. එකට දෙකක් ගේන්න පුළුවන්. එකම කලයකින් ගේන්න බෑ. ගේන බෝල වල පාට අනුව ඒ ගේන බෝල වල ලකුණු එකතු කරලා තමයි මේ ගේම් එකේ වින් එක දුන්නේ. ඉතින් මේ ගේම් එකෙත් අපිට හම්බුනේ දෙවනි ස්ථානය. අපේ කොතනින්ද පහළ ඉවර වෙන්නේ? ඒ ගැම්මක් නියමයි නංගි. එල එල. එනේ දුන්නා.
කූල් වතුර බෝතලයක් මෙලා ඊට වඩා වටිනවා. ඉතින් මං කොන් ගේම්ස් 4ක් තිබ්බා කියලා. ගේම්ස් දෙකක අපිට ෆස්ට් ප්ලේස් ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉතුරු ගේම්ස් දෙකේම සෙකන්ඩ් ප්ලේස් ගන්න හම්බුණා. ඉතින් ඒත් එක්කම අපිට සමස්ත ෆන් ගේම්ස් වල ඔක්කොගෙම පළවෙනි ස්ථානය හම්බුණා. ඉතින් පට්ට සතුටුයි හිටපු කට්ටියත් එක්ක පොඩි ළමයිත් එක්ක මල්ලිලා නංගිලා ඒ වගේම මට වඩා වැඩි මල්ලායත් එක්ක එකතු වෙලා මේ දේ කරගන්න හම්බ වෙච්ච එක ගැන ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. පට්ටනම සප්පයක් දුන්නා. ඉතින් කොහොම හරි අපි අන්තිමට තරගය වින් කරා. ෆයිනලි තරගයේ ජයග්‍රාහකයන්ට හම්බුනේ චොක්ලට්. ඉතින් මේ චොකලට් අපි බෙදාගෙන කන විදිය තමයි. අපේ ජයග්‍රහණය වෙනුවෙන් අම්මට මොකද කියන්නේ? අපි සතුටුයි. ඔබ සතුටින් නම් මම සතුටුයි. ගේම්ස් ටික ඉවරෙද්දී ඉතින් 11 මාර විතර වුණා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ පූල් එකට නාන්න. ඉතින් මේ රිසෝට් එකේ පූල්ස් ගොඩක් තිබ්බ හින්දා 200ක් නෙමෙයි 300ක් 400ක් ආවත් ඇති වෙන්න පූල්ස් තියෙන හින්දා නාන්න නම් වැඩි තදබදයක් සෙට් වෙන්නේ නැහැ. ගයිස් අපේ අම්මලාට එහා පැත්තට යන්න ඕන. ලමු ගහිල්ල හෙඩ්ෂොට් එක ගමා. අයියෝ කඩලා. බෝතලයකට තිබ්බම මං රුපියල් 1000ක් දෙනවා. රුපියල් 1000ක් දෙනවා ගල්ලා. අල්ලාර පළවෙනි chance එක ඉවරයි. පරණ ගෑල්ලම ඉන්නේ කියලා ඉතල ගල්ලාට ඉස්සලා. පරණ ගෑල්ලකට දියන්න ගල්ලා. වෙඩියෝදී. ගයිස් නාලා කන්න යන්න දැන් වැඩ ගොඩක් ඉවරයි. කියන්නේ උදේ ගේම්ස් වගේ තිබ්බා. ඒ ගේම්ස් ටිකට හිටියා. ඊට පස්සේ පූල් එකට බැස්සා. පූල් එකට බැලලා දැන් වෙලාව 1:00 ළඟයි. දැන් ඉතින් කන්න යන්නේ. අපි බලමු කන්න මොනවද තියෙන්නේ කියලා. බුෆේ තමයි දාලා තියෙනවා කිව්වේ. අද ඉන්නේ විජය හොලිඩේ රිසෝට් එකේ. ඉතින් මේක තියෙන්නේ රත්නපුර පැත්තට වෙන්න. ඉතින් අපි කන්න මොනවද තියෙන්නේ කියලා බලමු. යා කාපු හින්දා ඉතින් කන්න කලින්ම කියන්නම්කෝ කෑමත් අවුලක් නැහැ. ඉතින් සුපිරි රහයි. පොඩි අවුලකට තිබ්බ 200ක් විතර එතන හිටපු හින්දා එතන තිබ්බ ඉඩ එච්චර ප්‍රමාණවත් උන්නේ නැහැ. ඒක විතරයි පොඩි හරි අවුලකට තිබ්බේ. නැත්තම් කිසිම අවුලක් තිබ්බේ නැහැ. ගයිස් සුපොන්න යන්නේ. සුප් එක එක මේස් එක මේ බත් කෑල්ල එක මේස් එක අය ඩෙසර්ට් එක ගන්න තව මේස් එක. ක්‍රිකට් ගහනවා, වොලිබෝල් ගහනවා. දැන් අපි යන්නේ කොහෙද? වොලිබෝල් ගහනවා. මූ මේ පුළුවන් නම් විකට් එකට දාලා පෙන්නන විකට් එකක් ගාලා වෙනවා. 20000 30000 ඒ වුණාට කම්පැනි වලින් ඉල්ලනවා කියන්නේ. පොල්ල දාන්න බෑ. කෝ? එකයි 30000 අර පාඩු නෑ. ඒකට එල්ලුත් අපි ගේමක් ගාමු
Kok adilah tu kok. Kok adilah tu kok. Jadi kaya. Apa dah main tu? Guys, දැන් ඇවිල්ලා වෙලාව ඇවිල්ලා හවස 5:16යි. ෆන් ගේම්ස් ගොඩක් තිබ්බා, කබැද්දා, ඒ වගේම ඊට පස්සේ බැලුම් පුපුරන ඒවා කනා මුට්ටි ගහන ඒවා අවුරුද්දක් ළඟින්. ඉතින් කොහමත් ඒ වගේ ෆන් ගේම්ස් ගොඩක් කරා. මේ ඉතින් ඇත්තටම පට්ට 200කට ආසන්න 200කට වඩා ආසන එකක් ආපු හින්දා පොඩි ළමයි ලොකු අය ඔක්කොමත් එක්ක ඉතින් ඇත්තටම සුපිරි. මේ මම වීඩියෝස් දාන්නම් හවස ආයි ස්නැක් එක, ඒ කියන්නේ කේක් කෑල්ලක් එක්ක ටී එකක් හම්බුණා. ඉතින් මේක ඇවිල්ලා රත්නපුරයට ලඟ වෙන්න තියෙන විජය රෙස්ටුරන්ට් එක, රෙස්ටොරන්ට් ඇන්ඩ් හොලිඩේස් ඇන්ඩ් රෙස්ටුරන්ට් කියලා කට්ටියත් එක්ක එනවනම් වොලිබෝල් ගහන්න, ක්‍රිකට් ගහන්න, බැඩ්මින්ටන් ගහන්න, චෙස් දාන් ඔය හැම දෙයක්ම තියෙනවා. ඉතින් vlog එක හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉස්සරහ ලස්සන වීඩියෝස් ටිකක් බලමු. මේ වීඩියෝ එක කරේ නම් මාර්තු මාසේ 16 වෙනිදා අප්ලෝඩ් වෙද්දී නම් කවදා අප්ලෝඩ් වෙයිද දන්නේ නැහැ. සාමාන්‍ය සතියක් විතර යයි. පොඩ්ඩක් මං වැඩවලට පරක්කු වින්දා. ඉතින් අපි බලමු එහෙනම් අලුත් vlog ටිකක්. එහෙනම් පරිස්සම සතුටින් ඉන්න. සුබම සුබ නාගතයක්. මේ පසිඳු ලක්ෂා. Oh yeah!